Hi Siri. Hi Siri. Hi Gemini Siri. ඔව් ඕන දැන් Siri Gemini Siri වෙන්න යන්නේ. Apple පහුගිය අවුරුදු ගානෙම AI race එක පැත්තකින් බැලුවොතින් ඉන්නේ එයාලගේ Android competitorsලාට සාපේක්ෂව ගොඩක් පස්සෙන් කියන එක Apple fansලා පවා පිළිගන්න දෙයක්. හැබැයි තවදුරටත් මේ race එකේ එයාලට පස්සෙන් ඉන්න බෑ. මොකද smartphones වල අනාගතයේ තියෙන්නේ AI එක integrated වෙලා නිසා. ඉතින් ඒ නිසා ඔන්න Apple අන්තිමට තීරණය කළා තියෙනවා එයාලගේ Siriට Google Gemini එකේ මොලේ හයි කරලා Siriව Gemini Siri කරන්න. ඉතින් අයි ලංකාව අපි අදත් කරන්නේ exploring topic එකක් ගැන වීඩියෝ එකක්. මේක පොඩ්ඩක් උඩින් විතරක් බලුවොත් අපිට පෙනේවි Siriව smart කරන්න Gemini ගේ help එක ගන්නවා විතරක් වගේ කතාවක්. හැබැයි අද අපි පොඩ්ඩක් මේක ඇතුළට ගිහින් කතා කරමු. ඇයි පහුගිය කාලේ තිස්සම Apple ලට මේ AI race එකේ පස්සට වෙලා ඉන්න හිටියේ? මොකක්ද මේ Apple Google deal එකේ strategy එක? එතකොට මේක අපේ user experience එකට විශේෂයෙන් ලංකාවේ Apple user කෙනෙක් විදිහට ඔයාලෝකේ කොහේ හිටියත් මේක අපේ power versus privacy balance එකේදී වැදගත් වෙන්නේ කොහොමද කියන එක ගැන අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. හරි. වීඩියෝ එක කන්ටිනියු කරන්න කලින් අද වීඩියෝ එකේ ස්පොන්සර් ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. අපි දන්නවා ඔයාලගෙන් ගොඩක් අය අතරේ Windows එතකොට Office keys official විදිහට ගන්න හොන කට්ටිය ඉන්නවා කියලා. හැබැයි Microsoft official price එක අපිට දරා ගන්න අමාරු ගාණක්නේ. උදාහරණයකට අපිට රුපියල් 89000ක් දීලා Windows 11 Pro key එකක් ගන්න අමාරුයි. ඒ නිසා අකමැත්තෙන් වුණත් අපි කරන්නේ ලොකු අවදානමක් තියෙනවා වුණත් crack Windows වගේම Office version එකක් use කරන එක. හැබැයි ඔයා දන්නවද රුපියල් 4500කටත් වඩා අඩුවෙන් මේ Windows 11 Pro version එකේ official key එකක් ගන්න ක්‍රමයක් තියෙනවා කියලා. ඔව් ඔයාලට පුළුවන් පල්ලෙහාම අපි දාලා තියෙන links වලින් මේ Keysoft site එකට යන්න. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් Windows keys වලට අමතරව Office keys එහෙමත් මෙතනින් මිලදී ගන්න පුළුවන් කියලා. හරි කොහොම හරි ඔයා තෝරගන්නේ මේ Windows 11 Pro key එකක් නම් කරන්න තියෙන්නේ මේ විදිහට ඒක උඩ ක්ලික් කරන්න. දැන් ඔයාලට පුළුවන් මේ add to cart කියන එක ක්ලික් කරලා මේ view cart කියන option එකට යන්න. දැන් මේ apply discount code කියන තැන ක්ලික් කරලා එතනට ILAN50 කියන කෝඩ් එක දෙන්න. ඉතින් මේ ගාන ඩොලර් එකක් රුපියල් 310 ගාන ගත්තත් වෙන්නේ රුපියල් 4449ක් විතරයි. මෙතනදී ඔයා තෝරගන්නේ Office key එකක්. නැත්නම් Office plus Windows key එකක් නම් ඔයා මෙතනට දෙන්න ඕන ILAN62 කියන කෝඩ් එක. ඊට පස්සේ proceed to checkout කරන්න. දැන් ඔයාලට පුළුවන් මෙතනට ඔයාගේ details ටික දීලා මේ update කියන එක click කරලා ඔයාගේ order එක මේ විදිහට credit or debit card details ටික දීලා place කරලා දාන්න. ඊට පස්සේ ඔයා දීපු email address එකට කවදාවත් expire වෙන්නේ නැති key එකක් හම්බෙවි. ඒ වගේම කියන්න ඕන මෙයාලගේ 24/7 active වෙලා තියෙන customer service එකක් තියෙනවා. ඒ නිසා මේ ගැන තියෙන ඕනම ප්‍රශ්නයක් එයාලත් එක්කම කතා කරලා ඔයාලටම ලේසියෙන් විසඳ ගන්න පුළුවන්. Hello, I'm Siri, your virtual assistant. හරි ආයෙත් වීඩියෝ එකට එමුකෝ. ඉතින් මුලින්ම අපි 2011 2012 කාලෙට ගියොතින් ඔයාලා දන්නවා Siri කියන්නේ ඒ කාලේ ගොඩක් ලොකු ස්ටාර් කෙනෙක් කියලා. මොකද ස්මාර්ට් ඇසිස්ටන්ට් කියන concept එක මේ industry එකේ popular කරන්නේ Apple ලගේ Siri නිසා. හැබැයි ඔන්න දැන් කාලේ වෙනස් වෙලා 2026 දී ChatGPT essays ලියනවා, Gemini images analysis කරනවා, ඒ වගේම Claude වගේ AI models coding පැත්තෙන් superior codes අපිට ලියලා දෙනවා. හැබැයි Apple ලගේ Siriට තාම පුළුවන් වෙලා තියෙන්නේ අපිට joke එකක් කරන්න, ඒ වගේම time එකක් set කරලා දෙන්න වගේ ගොඩක් basic දේවල් විතරයි. ඉතින් මම කලින් කියපු විදිහට tech industry එකේ තියෙන පොදු කතාවක් තමයි Siri නෙමේ හැමෝටම වඩා ගොඩක් පස්සෙන් කියන එක. iPhone user කෙනෙක් නම් ඔයාලත් අනිවාර්යෙන් ඒක experience කරලා ඇති. විශේෂයෙන් එයාට අපේ ශ්‍රී ලංකන් English accent එක තේරුම් ගන්න පොඩ්ඩක් අමාරු දෙයක්. උදාහරණයක් විදිහට අපි call අම්මා වගේ basic command එකක් දුන්නත් ඒ වගේ වෙලාවලට ඔයාලා දැකලා ඇති එයා ඒ call එක ගන්නේ අම්මට නෙමේ වැරදි contact එකකට කියලා. හැබැයි Gemini එතකොට ChatGPT වගේ AI models වලට පුළුවන් වෙලා තියෙනවා අපිත් එක්ක සිංහලෙන්ම වුණත් conversation එකක් කරගෙන යන්න. ඉතින් කොහොම හරි Apple මේකට උත්තර හොයන්න ගියේ Apple Intelligence කියන එයාලම develop කරලා තියෙන එයාලගේ AI model එකත් එක්ක. හැබැයි මේ වැඩේ එච්චර සාර්ථක වුණේ නැහැ කියලා ඔයාලා දන්නවා. ඒ නිසා මේක තවත් ඉස්සරහට අරන් යනවා නම් ඒ වගේම මේ AI race එකේ ඉස්සරහට එන නම් Apple ලට තවදුරටත් Apple Intelligence පස්සේ හැංගිලා ඉන්න බෑ. අනිවාර්යෙන් මේකට හොඳ solution එකක් එයාලට හොයන්න වෙනවා. ඉතින් මේකට Apple ගත්ත පළවෙනි solution එක තමයි ChatGPT Apple Intelligence එක එකතු කරපු එක. මෙතනදී අපේ request එක Siriට handle කරන්න අමාරු complex දෙයක් නම් එයා කරන්නේ ඒක ChatGPT transfer කරන එක. හැබැයි ඒක use කරපුව ඔයා දන්නවා ඒක එච්චර ස්මූත් ප්‍රොසෙස් එකක් නෙවෙයි කියලා. ඔන්න දැන් තමයි Hotmail news එකේ ඉන්නේ. ඒ තමයි Apple officially announce කරලා තියෙනවා
Google එක තියෙන මේ multi ear collaboration එක ගැන. සරලවම ගොතින් මෙතනදී වෙන්නේ Siri වගේම සමහර Apple services power කරන්න Google AI models use කරන එක. මෙයාලගේ joint statement එකේ තියෙන මේ part එක පොඩ්ඩක් ගමුකෝ. ඒකේ තියෙන්නේ after careful evaluation Apple determined that Google's AI technology provides the most capable foundation for Apple foundation models and is excited about the innovative new experience it will unlock for Apple users කියලා. ඉතින් මෙතන කියන දේ සරලවම කිව්වොත් එයාලා කියන්නේ අපි හොයලා බැලුවා Google AI brain එක ගැන. එයා දැන් ගොඩක් strong. ඉතින් අපි ඒක ගන්නවා Siriව smart කරන්න කියලා. ඒ වගේම කියන්න ඕනේ මේ Google Apple partnerships කියන්නේ අලුත් දෙයක්ුත් නෙවෙයි. අපි දන්නවා දැන් අවුරුදු ගානක ඉඳන් Google Apple ලට average අවුරුද්දකට ඩොලර් බිලියන 20කට වඩා පේ කරනවා Google search engine එක Apple Safari browser එකේ default search engine එක කරලා තියන්න කියලා. හැබැයි මේ ගණන් එයාලා officially disclose කරලා නැහැ. මේ graph එකෙන් පෙන්නලා තියෙන්නේ average එයාලා yearly play කරනවා කියලා industry එකේ කතා කරන ගණන්. ඉතින් මේ Gemini Siri partnership එකට Apple Google ලට play කරන ගානත් publicly available නැහැ. හැබැයි ඒක සැලකිය යුතු ගානක් වේවි කියලා අපිට guess කරන්න පුළුවන්. කොහොම හරි දැන්ට අපි කතා කරපු දේවල් වල summary එක ගත්තොත් ඉස්සරහටත් basic task වලදී ඒ කියන්නේ call එකක් ගන්න, එතකොට time එකක් set කරන්න වගේ ගොඩක් basic task වලට Siri එයාට දැන්ට තියෙන capabilitiesම use කරાવી. ඒ වගේම වැඩේ complex වෙනකොට Siriට මේ අලුතින් high කරලා තියෙන Google brain එකෙන් උදව් අරගෙන ඒ වැඩේ අපිට කරලා දෙවි. මේක හරියට නිකන් Siri කියන luxury. හැබැයි වේගෙන් යන්න බැරි කාර් එකට වේගෙන් යන්න පුළුවන් Ferrari type එකේ Google engine එකක් high කරනවා වගේ වැඩක්. හරි. දැන් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් Apple ecosystem එක ඇතුලේ මේ වැඩේ හරියටම කරන්න පුළුවන් වේවිද කියන එක. Tech industry එකේ reports අරගෙන බලද්දී අපි දන්නවා Google AI models කියන්නේ විශේෂයෙන් Gemini කියන්නේ top tier AI model එකක් කියලා. ඒ වගේම Gemini විතරක් ගත්තමත් එයාට text, images ඒ විතරක් නෙමෙයි video processing කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. තව එයාලගේ search, maps, එතකොට මේ YouTube එක වගේ seamlessly connect වෙන Google service network එකකුත් තියෙනවා. ඉතින් මේ දේවල් ඔක්කොම එකතු කරගෙන AI පැත්තෙන් Android ecosystem එක ඇතුලේ ගොඩක් ලොකු වැඩක් කරන්න මෙයාලට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් capability එක පැත්තෙන් ගත්තම ඔව් Google ලට මේ වැඩේ කරන්න පුළුවන්. හරි. දැන් අපි එන්නේ most controversial part එක පැත්තට. ඒ තමයි privacy debate එක. අර කලින් joint statement එක අපි ආයෙත් ගත්තොත් බලා ගන්න පුළුවන්. ඒ announcement එකේ කියලා තියෙනවා කියලා Apple Intelligence කියන දේ ඉස්සරහට run වෙන්නේ Apple ලගේ industry leading privacy standard වලට අනුව ඒ වගේම Apple devices වල වගේම private cloud compute වල කියන එක. මේකෙන් එයාලා බැක් කරන්නේ එයාලගේ මේන්ම marketing tagline එකක් විදිහට තියෙන what happens on your iPhone stays on your iPhone කියන tagline එක. හැබැයි තවදුරටත් මේ වැඩේ Apple Google partnership එක ඇතුළතදී කරන්නේ කොහොමද කියන එක අපි හැමෝටම එන ප්‍රශ්නයක්. මොකද අපි දන්නවා Google කියන්නේ advertising එතකොට data driven company එකක් කියලා. එතකොට Apple users ලට naturally මේන පුළුවන් ප්‍රශ්නයක් තමයි අපි මේ Siri ගෙන් කරන request Google ලට යනවද? එතකොට ඒ data advertising නැත්තම් වෙන දෙයකට use කරන්න Apple වගේම Google try කරාවිද කියන එක. ඉතින් මේ Siriව smart කරන වැඩේ Apple අපේ privacy එකත් බේරලා කරන්නේ කොහොමද කියන එක හරියටම පැහැදිලි නෑ. සමහරු කියනවා මේක Siri ChatGPT integration එක වගේ වේවි කියලා. හැබැයි එහෙම වුණොත් එන ප්‍රශ්නේ තමයි දැනුත් ChatGPT වැඩේ එච්චරම smooth process එකක් නෙවෙයි. ඉතින් මේකත් එහෙම වේවිද කියන එක. කොහොම හරි පිටර දෙපැත්තක් තියෙනවා. එක පැත්තක powerful Siri කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ පැත්තේදී අපිට පොඩ්ඩක් විතර privacy එක ගැන concerns තියෙන පුළුවන්. ඒ වගේම අනිත් පැත්තේ Siri කෙනෙක් ඉන්නවා. එයා පොඩ්ඩක් powerful නැහැ. හැබැයි privacy පැත්තෙන් strong. ඉතින් මේ දෙකෙන් ඔයා තෝරගන්නේ මොන පැත්තටද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. හරි. එහෙනම් දැන් අපි බලමු ලංකාවේ iPhone user කෙනෙක් විදිහට අපි ලෝකේ කොහේ හිටියත් මේක අපිට බලපාන්නේ කොහොමද කියන එක ගැන. අපි දන්නවා Apple ecosystem එක ඇතුළතදී ලංකාව කියන්නේ හරි පොඩි කොටසක් කියලා. ඉතින් එයාලා අපිව අපේ language එක focus කරලා වැඩ කරනවා හරිම අඩුයි. හැබැයි Google පැත්තෙන් ගනිද්දී එයාලගේ platforms වල සිංහල capabilities improve කරන්න සාපේක්ෂව හොඳ effort එකක් ගන්නවා. අපි අද දාල්ට මොනවද කන්නේ? හොඳ උණු Qu'est-ce qu'on mange ce midi? On prend une bonne soupe? Il fait très froid, n'est-ce pas? Une bonne soupe chaude me ferait du bien. Oui, une bonne soupe chaude. Oh, C'est une super හොඳ උණුසුම් සුප් එකක්. ඒකස් නියම අදහසක්. මේ වීඩියෝ එකකට හොඳම උදාහරණයක්. ඔයාලටත් Google official YouTube channel එකට ගියොත් මේක බලා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් මේක ලංකාවේ ඉන්න අයට විශේෂයෙන් ලංකාවේ දැන් ටික නැගිටගෙන එන ටුවරිසම් පැත්තේ ඉන්න කට්ටියට ගොඩක් වැදගත් වේවි. මොකද ලංකාවට එන ගොඩක් foreigners ලාගේ තියෙන iPhone එකක්
ඒවගේමවා ලංකාවෙන් පිට විශෂයෙන් සෞත් කොරියා ජපෑන් ඒවගේම මිඩල් ලිස්ට වගේ ඉන්නවනම් වාට iPhone එකක් ගැනීම හැකියාව ලංකාවින් අපිට වඩා තියෙනවා. ඉතින් වෙනස් ලැංග්වේජස් එක ගනුදෙනු කරද්දී iPhone එකක් ඇතුළට Google හරහා හරි මෙහෙම සිංහල capabilities එන එක අනිවාර්යෙන් වාට ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ ඩීල් එකත් එක්ක තවත් අපිට පැහැදිලි වෙන එකක් තමයි ඉස්සරහට AI models අයිති කාටද කියන එකට වඩා කාටද ඒ AI model එක use කරලා එලිට එන productive interface එක අයිති කියන එක වැදගත් වෙන පාඩක් පේන්න තියෙන්නේ. මේකත් හරියට Netflix. එතකොට ඒකේ තියෙන films and TV series වගේ වැඩක්. අපි දන්නවා Netflix එකේ තියෙන films TV series වල ඔක්කොම අයිතිය තියෙන්නේ Netflix වලට නෙවෙයි. හැබැයි ඒ ඔක්කොම films තියෙන්නේ Netflix කියන interface එකේ. ඉතින් අපි සල්ලි ගෙවන්නේ. එතකොට අපේ loyalty එක තියෙන්නේ අර films එතකොට TV series වල producers වලට නෙවෙයි. අපේ loyalty එක තියෙන්නේ Netflix වලට වගේ. ඉතින් ඒ වගේ Google AI models iPhone ඇතුලේ සිරිත් එක use කරා කියලා iPhone user කෙනෙක් විදියට අපේ loyalty එක Google ලට යන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන් Apple ecosystem එක ඇතුළේ ඉන්න user කෙනෙක්ට ඒ වගේ advanced AI features use කරන Android ecosystem එක ඇතුළට එන්න උනත් නැහැ. මෙතනදිත් කවුරු මොනවා හිතුවත් Apple ලගේ strategic position එක clear. ඒ තමයි best AI brains කවුරු develop කරා ඒවා අපි integrate කරනවා අපේ ecosystem එකට. හැබැයි user relationship වගේම loyalty control කරන්න අපි කියන එක. ඉතින් මේ ගැන ඔයාලට හිතන දේත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් විතර දාගෙන යන්න. ඒවට අනිවාර්යෙන් මම reply කරනවා. තව මේ වගේ exploring contents වලට ඔයා කැමති නම් කරන්න තියෙන්නේ අපිව subscribe කරලා bell notification එක on කරගෙන ඉන්න එක විතරයි.